ඉතින් සුබ දවසක් කියලා පිළිගන්නවද වීඩියෝ එකට. අද වීඩියෝ එකෙන් මම ඔයාලට පෙන්වන්න යන්නේ කොහොමද බැක්සෝජර් 5 කියලාවි ලොකු ටැංකි ගහලා ඔයගොල්ලෝන් ගෙවල් වල හදාගන්න කියලා. කියන්නේ ඔයගොල්ලොන්ට දැන් ගොඩක් වියදම් වෙනවනේ කුකුල් කෑම එහෙම අරගෙන සාමාන්‍ය ගම් කුකුල්ලෝගේ පාලනයක් කරනවා නම් ඒගොල්ලොන්ට කෑම දෙන්න නිකන් බොරු වැඩකට වගේනේ. ඉතින් ඒක බොරු වැඩක් ඇත්තටම කෑම දෙන එකේදීලා ඕන ලාභයක් ලබා ගන්න බෑ. ඒ ලාභේ ලබා ගන්න බෑ වගේම ඒගොල්ලන්ට හොඳ කෑම වේලකුත් දෙන්න ඕනේ බිත්තර ගන්න. ඉතින් ඊටාම් පාසු ක්‍රමයක් තමයි මෙන්න මේ වගේ ටැංකි දෙකක් ගහගත්තා නම් ඔයගොල්ලන්ට පුළුවන් පාසුවෙන්ම ඒගොල්ලොන්ගේ පෝඩින අවශ්‍යතාවයට ඕන කරන මේ අපේ බැක්සෝජර් 5 කීටයන්ව හදාගන්න. ඔයගොල්ලෝ කලින් මම පෙන්නුවා වීඩියෝ එකකින් බැරල් එකකින් කොහොමද හදන්නේ කියලා. සාමාන්‍ය පොඩි ප්‍රමාණයක් හදාන කෙනෙක්ට නම් බැරල් එකෙන් අවුලක් නැහැ. ඒ වුණාට ලොකු ප්‍රමාණයක් සාමාන්‍ය සතු 50ක් 100ක් 150 200ක් වගේ හදාගන්න ඕන නම් ඔයගොල්ලන්ට 10,000ක් වුණත් මේ ක්‍රමෙන් හදාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් 100 200ක් හදන කෙනෙක්ට පාසුවෙන්ම කරගන්න පුළුවන් ක්‍රමය තමයි මේ ටැංකි දෙකක් ගහගත්තා නම් පිටිපස්සේ පේන විදිහට ටැංකි දෙකක් ගහගත්තා නම් ඔයගොල්ලන්ට මේ ලොකු වියදමක් නැතුව හැමදාටම මේ කෑම වේලට අවශ්‍ය ප්‍රෝටීන් අවශ්‍යතාවය බැක්සෝජර් 5 කීටයන් හරහා ලබා දෙන්න පුළුවන්. ඉතින් සම්පූර්ණ වීඩියෝ එකම ඔයගොල්ලෝ බැලුවොත් එහෙම පාසුවෙන් කොහොමද මේක හදාගන්නේ වැඩි වියදමක් වෙන්නේ නැහැ. සිමෙන්ති අර මාළු ටැංකි හදන කට්ටිය ගාව තියෙන ෆ්‍රේම් එකෙන් හදාගත්ත ටැංකි දෙකක් තමයි සාමාන්‍යයෙන් ලෑලි 7ක් ඕනේ ටැංකි දෙකක් බෙදගන්න එක ළඟ බදිනවා නම් නැත්නම් ටැංකිකට සාමාන්‍යයෙන් 4 පැත්තක් තියෙන ඉඳන් 8ක් යනවා. ඉතින් මේ විදිහට හදාගත්තොත් එහෙම එක ලෑල්ලක් අඩුවෙන් මේකට ජොයින් කර කර තව ටැංකි ඕන තරමක් හදාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ලොකු ෆාම් එකක් කරන කෙනෙකුට මේ ටැංකි සාමාන්‍යයෙන් 10ක් 15ක් හදාගන්න පුළුවන්. මේ ක්‍රමෙන් ලෑලි අඩු ප්‍රමාණයක් තමයි යන්නේ එකට සම්බන්ධ කරලා හදන එකේ. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ ටැංකි. එතකොට කොහොමද මේක කරන්න කියලා මේ වීඩියෝ එක සම්පූර්ණ බැලුවොත් එහෙම ඔයගොල්ලන්ට ලොකු දසක් ගන්න පුළුවන්. ඔයගොල්ලොන් ගෙදර සහ වටපිටාවේ තියෙන අයින් කරන එළවලු වනම්මනම් ඒ දේවල් වලින් එතකොට ගෙදර අයින් කරන කෑම ಜಾති වලින් මේ බැක්සෝජර් 5 කීටයන්ව ඉතා පාසුවෙන් හදා ගන්න පුළුවන්. මේ අපේ රටවල් වලට ආවේනික මැස්සෙක් තමයි මේ බැක්සෝජර් 5 මැස්ස කියන්නේ. කළු සොල්දාදු මැස්ස තමයි සිංහලෙන් අපි කියන නම. ඉතින් මේ BSF කෙටියෙන් හඳුන්වන්නේ BSF කියලා. ඉතින් ගොඩාක් රටවල ජපානය, පිලිපීන්, තායිලන්තය වගේ මේ ඉන්දුනේසියාව ඒ වගේ රටවල් ගොඩක්ම මේ මැස්සව උපයෝගී කරගෙන තමන්ගේ කුකුල් ව්‍යාපාර එතකොට ඔය සත්ත්ව ව්‍යාපාර ගත්තාම මේ ඌරන් වගේ සත්තුන්ටත් මේ කීටයන් ලබා දෙන්න පුළුවන්. ඉතින් ගොඩක් රටවල් මේ ක්‍රමය තමයි ඉතාමත්ම මේ පාසු සහ මුදල් වැය වෙන්නේ නැතුව ඔයගොල්ලන්ට මේ නිදාසේ කරගෙන යන්න පුළුවන් වැඩක් තමයි. ඔයගොල්ලන්ට මේ ටැංකි දෙක හදලා එළවලු ටික දාගෙන යන්න විතරයි තියෙන්නේ. හැමදාටම මේ කීටයන් මේ ජීවන චක්‍රය මේ සඳහා ඒ බිත්තර දාලා කීටයා බවට පත් වෙලා මැස්සා වෙලා යන මේකේ කීටයා තමයි අපිට වැදගත් වෙන්නේ මේකේ. ඉතින් මේ අවශ්‍යතාවය වෙන්න අනිවාර්යයෙන් මේ ටැංකියක් සහ ඒගොල්ලන්ට අවශ්‍ය කෑම ටික දාලා තියන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ ඒගොල්ලොන්ගේ ක්‍රියාවලිය දිගටම ඒගොල්ලෝ කරගෙන යනවා. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක දැන් සම්පූර්ණ ටැංකි දෙක කොහොමද වෙලා තියෙන්නේ කියලා මම පෙන්නන්නම්. මේ විදිහට තමයි ඒක අපි හදාගන්නේ. ඉතින් මම ඔයාලට අර කලින් කිව්ව විදිහට මේ හදාගත්තු ටැංකි දෙක තමයි මේ තියෙන්නේ. ඉතින් මේක සයිස් එක ඇවිල්ලා අඩි 2ක් උසයි මේ ලෑල්ලක්. ඒ වගේම මේකේ දිග සාමාන්‍යයෙන් අඩි 5ක් අඩි 5 තමයි මේකේ දිග. ඔයගොල්ලන්ට මේක හදාගන්න සමචතුරස්‍රාකාරයේ විදිහට හදාගන්න විදිහ තමයි හොඳම මේ නැත්තම් මේගොල්ලෝ කීටෝ වටේ කැරකි අර මුළු වලට ගියාට පස්සේ මේ මුළු වලින් අයින් වෙන්නේ නැහැ. මේකේ හින්දා අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ හදාගන්නවා නම් සමචතුරස්‍රාකාර විදිහට හදාගන්න. මේක අනිත් පැත්තට දික් වැඩි වුණොත් එහෙම ඒගොල්ලෝ අර කෙලවරේ මුල්ලට ගිහිල්ලා අර වගේ මුළු වලට ගිහිල්ලා ඒ වගේ තැන් වලින් ආපහු මෙහාට එන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මම මේ හදලා තියෙන්නේ මේක තමයි අර මේ වගේ ස්ලොප් මේ කියන්නේ බෑවුමක් තියෙන විදිහට තමයි මේක හදලා තියෙන්නේ. මේ වගේ ඇන්ගල් එක සාමාන්‍ය අංශක 30ක වගේ මේ ඇන්ගල් එකක් ඕනේ. අර මම අර කලින් බැරල් වලින් හදනකොටත් මම බැරල් එක තිබ්බෙත් අංශක 30ක මේ කෝණයකට. ඒ කෝණේ හැඩයට තියෙන්න ඕනේ මෙන්න මේ බෑවුම. මේ බෑවුම එහෙම විදිහට හදලා තමයි මේක හදන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ මේ වතුර මේ ටැංකියේ එකතු වෙන වතුර සාමාන්‍යයෙන් මේ එළවලු කන්න මේකේ වතුර තමයි අයින් වෙන්නේ. අර වතුර එකතු වෙනවා.
ඒ වතුර වල ඉන්න බැරුව ලොකු කීටයා තමන්ගේ ජීවන චක්‍රයේ උපරිම අවස්ථාවට ආවට පස්සේ තමයි ඒකෙන් අයින් වෙන්නේ. ඒ අයින් වෙන තමයි අර ඇන්ගල් එක තියෙන්නේ ආ පැත්තට ඒකෙන් අයින් වෙලා යනවා. එතකොට මේ වතුර ප්‍රමාණය මේ වැඩි වෙන වතුර ප්‍රමාණය මේකෙන් තමයි අයින් වෙලා යන්නේ. අපිට ඕනනම් වතුර ලෙවල් එකක් ඔය විදිහට මේකට ඉස්සෙන්න බටයක් ගහලා හදා ගන්න පුළුවන්. දැන් අර මේ ලොකුවට මේ අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකින් හින්දා මෙහෙම තමයි තියලා තියෙන්නේ වතුර අයින් වෙලා යන්න සම්පූර්ණ මේ වෙලා යන්න. ඉතින් වතුර ඒත් තියෙනවා මේ අපි හැමදාම එළවලු දාන හින්දා වතුර වැඩිපුර මේකේ එකතු වෙනවා. මොකද මේ අර සාමාන්‍යයෙන් දවස් 2-3කට වගේ සැරයක් දානවා නම් වතුර මේ ප්‍රමාණය අඩු වෙනවා නම් ඒක හදා ගන්න ඕනේ මේ වතුර පොඩ්ඩක් රදින්න. නැත්නම් ඒගොල්ලෝ මේ කීටයා අර වේලිතච්ච තැනකට ගිහිල්ලා එතනින් මේ මැස්සේ බවට පත් වෙලා යන්න බලනවා. ඒකින්ද අනිවාර්යයෙන් වතුර ගතියත් මේකේ තියෙන්න ඕනේ. ලොකු වතුර ප්‍රමාණයක් ඕනේ. මේ වගේ ගොඩල්ලක් ගහපුවාම මේ ඒ ගොඩ උඩට ඇවිල්ලා ඒකේ තියෙන මේ ගොඩක් වෙන්න තමයි අපි දාන දේවලුත් දාන්නේ. දැන් මේ දාලා තියෙන්නේ මේ විදියට. මේ වගේ සීඩ් තමයි මේකට උඩින් දාලා තියෙන්නේ. මොකද වැස්සක් වැස්සොත් එහෙම වතුර ප්‍රමාණය වැඩි වෙලා මේකේ ඉන්න කීටෝ අර මේ අයින් වෙලා යන්න බලනවා. අනිත් එක මේ පැත්තට වැටෙන කීටයන් මේ වතුර වැටුනොත් එහෙම මේවා දිගේ මේ ඇවිල්ලා එළියට යන්න බලනවා. ඒකේ හින්දා තමයි මේක අනිවාර්යයෙන් වහන්න ඕනේ. ලොකු වැස්සකට අහුනොත් එහෙම වැඩක් නැති වෙනවා. සම්පූර්ණයෙන්ම කරන දේ බිත්තරත් සවුත් වෙන්න බලනවා ගොඩක්. මෙන්න මේ වගේ එගීස් ඔයගොල්ලන්ට හදා ගන්න පුළුවන්. මේ හදලා තියෙන්නේ ජනෙල් පටි මේ කපන. يعني ජනෙල් හදන තැන්වල මේ වගේ ජනෙලේ අවශ්‍ය ප්‍රමාණයට හදනකොට අර ඒ වගේ මේ පටි කැපෙනවා. මේ වගේ ලී පැටි කැපෙනවා. මේ වගේ පටි ටිකක් හොයාගෙන තමයි මේක හදලා තියෙන්නේ. මේ ඇවිල්ලා තියෙන්නේ වයර් ටයිට්. වයර් ටයිට් දෙකක් දෙපැත්තට දාලා තමයි මේක හදලා තියෙන්නේ. මේ ඒ වගේ ඒ දෙකට මේ වගේ දෙකක් දෙපැත්තින් තියන්න පුළුවන්. මේව දෙකක් තියලා ගාටස් කියන්නේ රබර් බෑන්ඩ්. ඒ බෑන්ඩ් දාලා තමයි මේක හදාගන්නේ. එතකොට මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේකට කම්බියක් නැත්තම් වයර් පොටක් වගේ දාලා ආන් අර වගේ මේ ඔයගොල්ලන්ට බැද ගන්න පුළුවන් මේ ලී පටි එක. මෙන්න මේ විදිහට සාමාන්‍ය කුණු ගොඩේ ඉඳන් ඔයගොල්ලෝ දාන එළවලු වනම්මනම් තියෙන කුණු ගොඩේ ඉඳන් සාමාන්‍යයෙන් අඟල් 6ක් විතර උඩින් මේක දාන්න ඕන. ඔයාලට පේනවා දැන් අපි මේ වීඩියෝ කරන වෙලාවෙත් ඒකේ මැස්සෙක් ඇවිල්ලා මේ බිත්තර දානවා. මේ ඉන්නේ මැස්ස. මේ වගේ මැස්සෝ සාමාන්‍යයෙන් මේ වගේ ටැංකියකට සාමාන්‍යයෙන් දවසකට 200ක් ඇවිල්ලා මේ බිත්තර දානවා. අපිට ඉතින් බලන් ඉන්න දෙයක් නැහැ. ඒගොල්ලන්ට අවශ්‍යතාවය මේ හදලා දුන්නාට පස්සේ ඒගොල්ලෝ දිගටම වැඩේ කරගෙන යනවා. මේ අපිට ඉතින් ඇගිලි ගහන්න දෙයක් නැහැ. අපිට ඕනේ ඉතින් සතියර සැරයක් විතර මේකේ දැන් මේක සීට් ලෑල්ලකින් සම්පූර්ණයෙන්ම මේක වහලන්න තියෙන්නේ. සීට් ලෑල්ලකින් වහලා තියෙනකොට මේකේ අස්සේ මේ පටිවල මකුළු දැල් බදින. ඒතකොට මේ මැසර එන්න අමාරුයි. මේ මැසර එන්න අමාරු හින්දා ඔයගොල්ලෝ අනිවාර්යෙන් මකුළු දැල් කඩන්න ඕනේ. මේක සාමාන්‍යයෙන් කොළාත්තක් වගේ එකක් අරගෙන හරි අස්සර මේ දාලා මේ මකුළු දැල් ටික කඩන්නම ඕනේ. නැත්නම් ඒගොල්ලොන්ට ඇරින්න බාධා වෙන හින්දා මැස්ස ප්‍රමාණය අඩු වෙනවා මේක ඇතුළට එන. සාමාන්‍ය සතියක සැරයක් විතර මේ ඕගොල්ලන්ට මකුළු දැල් කඩන්න පුළුවන් නම් හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. හැමදාම මැස් වෙනවා. මේ කියන වෙලාවෙත් සාමාන්‍ය මැස්සෝ මේක 10ක් විතර ඇවිල්ලා බිත්තර දානවා. මේ මැස්සෝ 10ක් 15ක් විතර එනවා. මේ එක يعني එක විනාඩියක් ඇතුළත මේක ඉන්නවා සෑහෙන මැස්සෝ ප්‍රමාණයක්. මේ මෙතන ඉන්නවා එක්කෙනෙක්. එතකොට ආයේ වහලා ඉන්න එකෙක් පෙන්වන්න මේ කැරගෙනවා පේන්නේ නැහැ කැමරාවට. මේ ඔන්න තව එක්කෙනෙක් ඔය ඒ වගේ මැස්සෝ සාමාන්‍යයෙන් මේක මේ අපි බලන වෙලාවක් පාසා සාමාන්‍යයෙන් 5කට වැඩි මැස්සෝ ප්‍රමාණයක් නිතරම ඉන්නවා. සාමාන්‍යයෙන් උදේ වරුවේ 9ට සාමාන්‍ය 9 වගේ මේ උදේ 9 සහ හවස 3 4 5 වගේ වෙලාවල් වල මේ වැඩි මැස්සෝ ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්. ඔය වැස්ස දවසට පොඩ්ඩක් අඩු වෙනවා. හැබැයි වැස්සට නම් පොඩ්ඩක් මේ නැතිම වෙන තරම් මේ හැබැයි වැස්ස හොඳ පායන දවස් වලට මේ ඕන තරම් මැස්සෝ ඉන්නවා ටැංකියේ බලා ගන්න පුළුවන්.
ඉතින් මේ තියෙන්නේ මේ ඕගොල්ලන්ට පාසුවෙන් හදා ගන්න පුළුවන් ක්‍රමය තමයි පොල් එලි. පොල් එලි මෙන්න මේ වගේ දෙපැත්තට සෙට් වෙන විදිහට මෙන්න මේ පොල් දෙකක් අරගෙන මේ අර කොහු පැත්ත මේ එළිය පැත්තට මේ මෙව වෙන විදිහට තියලා ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ ගැට ගහගන්න මේ වැදරන් තියෙන පුවක් පටියක පුවක් පටිය හරි මොනවා ලී જાතියක් උඩින් දාලා මේ වගේ මේ බැද ගන්න. එතකොට ඒකත් ඒගොල්ලොන්ට බිත්තර දාන්න පාසු වෙනවා. නැත්නම් ඒගොල්ලෝ බිත්තර දාන්න අර තැන් ගැන එළවලු ගොඩේම බිත්තර දැම්මොත් මේ සවුත් වෙන්න බලනවා. ඒගොල්ලෝ ගොඩක් කැමති මේ වගේ මේ තැන්වල දාන්න තමයි බිත්තර. දැන් බලන්න අර මැස්ස මේ තාම බිත්තර දානවා. මේ ඒගොල්ලෝ රීප වඩි වල එහෙම මේ කැමති ගොඩක් බිත්තර දාන්න. අර එළවලු ගොඩේ දානවට වඩා ඒගොල්ලන්ට ඕන වෙන්නේ එළවලු වහලා කෑම කන්න නෙමෙයි මේ බිත්තර දාන එක තමයි ගොඩක්ම ඕන වෙන්නේ. ඉතින් බිත්තර දාන්න තමයි කුණු කොටට කොහොමත් එන්නේ. කෑම කන්න නෙමෙයි වතුර තමයි ඒගොල්ලෝ බොන්නේ. මේ කෑම කන්නේ නැහැ මැස්ස වුණාට පස්සේ කීට අවස්ථාවේ තමයි ඒගොල්ලෝගේ ආහාර ගැනීමේ මේ අවශ්‍යතාවය තියෙන ඒගොල්ලන්ට. ඒක හින්දා මේ කීට අවශ්‍යතාවයෙන් බිත්තරෙන් එළියට ආවට පස්සේ මැස්ස වෙනකන් කීටයා මේ කියන්නේ පිලව වෙලා එළියට මේ කුණු ගොඩෙන් අයින් වෙනකම්ම කෑම කන එක තමයි ඒගොල්ලෝගේ වැඩේ. ඉතින් මේක හොඳයි. මේක හොඳ මේ කසල කලමනාකරණයක් හොඳ වෙනවා මේ බිත්ති වලත් ඉන්නවා. මේ බිත්තර දාන්න තැන් හොයන ගමන් තමයි ඉන්නේ. මේ ඉතින් මේ වගේ ක්‍රමයෙන් මේ කුණුත් ඒ කියන්නේ වටපිටාවේ තියෙන කුණු වලට හොඳ ප්‍රශ්නයකට විසඳුමකුත් වෙනවා. මේ හැමතැනම ඉන්නවා. මේ වෙලාවේ සාමාන්‍ය මේ 10ක් 15ක්ම මේකේ බිත්තර දානවා. සාමාන්‍ය එක මේ මැස්සෙක් දානවා මේ බිත්තර 800ක් වගේ ප්‍රමාණයක්. කියන්නේ 700ත් 900ත් වගේ අතර ප්‍රමාණයක් අනිවාර්යයෙන් මේක මැස්සෙක් මේ බිත්තර දානවා. මේ එතකොට සාමාන්‍යයෙන් දවස් 3කින් විතර තමයි මේ බිත්තර වලින් මේ කීරා එළියට එන්නේ. ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් මේ බිත්තර මේ සීට් ලෑල්ල මේක වහන සීට් ලෑල්ලනේ. මේ සීට් ලෑල්ල ඔයගොල්ලන්ට පේනවා මේ බිත්තර දාපු තැන. ඔයගොල්ලන්ට පේනවා මේකේ මෙහෙම තමයි මේ වැඩේ වෙන්නේ. රුපියල් 10000ක් 15000ක් විතර වේදම් කරලා ටැංකිය දෙකක් බෙදගත්තා නම් මේ ඔයගොල්ලෝගේ ෆාම් එක තියෙන කල් ඉතින් මේක දිගටම වෙනවා වැඩි. මේ සාමාන්‍යයෙන් දවසකට මේ වගේ කීටියෝ 2000 3000ක් විතර එනවා. මේ අද උදේ මම දුන්නට පස්සේ මම උදේ වරුවේ උදේ ඇරියට පස්සේ ඇවිල්ලා ඒගොල්ලෝ කනවා. ඒ කියන්නේ මේ ටැංකිය මේක වහලා තිබ්බට මේ සීට් දාලා තියෙන මේ පැත්තට විතරයි. මේ පැත්තෙන් දාන තහඩු නැත්තම් සීට් එක අයින් කරන්න පුළුවන් විදිහට පොඩි සීට් කැල්ලයක් තමයි මේ පැත්තට දාන්නේ. ඒකල්ලා උදේට කුකුළු කූඩු අරනවත් එකම උදේට හරි අවසර හරි අරනවා නම් මේ කරන්නේ මේ පැත්තේ තියෙන තහඩු හරි ඒ තියෙන සීට් අයින් කරන්න පුළුවන් ප්‍රමාණය පොඩි සීට් කැලි ටික මේ පැත්තට දානවා. එතකොට මේකට පැනලා මේකේ තියෙන මේ කීටෝ ටික කුකුළු කනවා. මේ අපිට අහුල මේ කීටෝ එකකින් එකට අහුලලා අරන් දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඕනනම් සවලක් අරගෙන ඇවිල්ලා සවල් පාරවල් දෙකක් විතර ගහුවනම් මේ දවසකට ඇති. සාමාන්‍ය සත්තු මෙතන සාමාන්‍ය සත්තු 50කට විතර මෙව වෙනවා. මේ සාමාන්‍ය මේ දවස්වල මේ 50කට 60කට ඇති වෙන්න තියෙන සාමාන්‍ය කිලෝ 3-4 සෙට් වෙනවම තමයි මෙතන මේ දැන් අර උදේ අරපු හින්දා මේ අඩුයි. දැන් මම ඔයාලට කුකුළු කිහිප දෙනෙක් කරලා පෙන්නන්නම්. කොහොමද මේ කීටයාට මේ අපේ කුකුල්ලු කොච්චර පියතාවයක් දක්වනවද කියලා. කුකුල්ලු අනිත් කිසිම දෙයක් නෙමෙයි ඒගොල්ලන්ට අත්‍යවශ්‍ය වෙන්නේ. මේ කීටයා කණ එක තමයි මේ කුකුල් කූඩු අරපු ගමන්ම මෙතන තමයි ඒගොල්ලෝ එන්නේ. ඔන්න බලා ගන්න බොරුණා. මං ගිහලා එන්න කුකුල් කූඩු අරලා. ඔන්න කිහිප දෙනෙක් ඇරියා. මේ ඔන්න කිහිප දෙනෙක් ඇරලා ඉන්නේ බලන්න. බොරු නම් ටැංකියේ කොතනද ඉන්නේ කියලා ඒගොල්ලෝ. පේනවනේ. ඒගොල්ලන්ට පුරුදු කරන්න දෙයක් නැහැ.
අදාළ තැනට ආවා. කාගෙන යන එක තමයි කරන්නේ. මාර ආසාවක් තියෙන මේ ඒ කීටයන්ට මේ අයක කීටයක්වත් ඉතුරු කරන්නේ මේ පැත්ත සම්පූර්ණයෙන් වහන්න ඕනේ. දැන් මම වහනවා මේක අර ඔයගොල්ලන්ට වීඩියෝ එක පෙන්වන්න ඕනේ හින්දා නැත්තම් මේ පැත්තේ ඉන්න පොඩි අර කීටයක් ඉතින් අල්ලගෙන කනවා. මේක තමයි ඒගොල්ලන්ට අවශ්‍ය වෙන ප්‍රමාණය ලොකු වුණාට පස්සේ දෙන එක. නැත්තම් පාඩුයි වැඩේ මේ පොඩි කීටයක් කන හින්දා. ඉතින් මේ BSF ලාභය හදාගන්න අපි හදාගත්ත කොන්ක්‍රීට් ටැංකිය ඔයගොල්ලන්ට මේ පේන විදියට සීට් වලින් වහ ගන්න ඕනේ. ඉතින් සීට් වලින් වහ ගන්නකොට අනිවාර්යයෙන්ම කරන්න ඕනේ දේ තමයි මෙන්න මේ දේවල් ටික. අනිවාර්යයෙන්ම මෙන්න මේ වගේ මේ මැස්සන්ට යන්න ස්පේස් එකක් තියෙන්න ඕනේ. ඔයාලට පේන සාමාන්‍ය අගල් දෙක විතර ස්පේස් එකක් තියෙන්න ඕනේ. සාමාන්‍ය අගල් දෙකට වඩා වැඩි කරන්න එපා. මොකද රිලව් වගේ සත්තු, වදුර වගේ සත්තු මේකේ තියෙන එළවලු පළතුරු කන්න බලනවා. ඒ වගේම කලවැද්ද වගේ සත්තු මේකට පයින්නවා. කලවැද්ද මුගටි වගේ සත්තුත් මේකට පයින්නවා. ඒක හින්දා අනිවාර්යයෙන්ම සීට් එක දානවා නම් මෙන්න මේ වගේ සීට් එක වගේ දාන්න, තහඩු දානවා නම් ඒත් මේ පටි ගහලා දාන්න. දැන් මේකේ මේකවලට දැන් මේ පැත්ත තමයි ඕපන් කරලා තියන්නේ. මේ පැත්තට අර තියෙන තහඩු වලින් මේක වහපුවාම අර පැත්ත කලවර හින්දා ඒ පැත්තට යන්නේ නැහැ. මේක ඇතුලේ ඉන්න කීටයෝ කන්න. මේ පැත්තට යවන්න මේවා පුළුවන් නම් ඔයාලා ඉන්න වෙලාවක මේක අරින්න, මේ නැති වෙලාවකට අරින්න එපා. මොකද අර පැත්තේ තියෙන කීටෝ අර පේනවනේ බහැලා කනවා. ඕගොල්ලෝ අර පෙන්නන්න ඕන හින්දා තමයි මම මේ ඇරලා මේක වීඩියෝ කරේ. මේ කීටෝ පොඩි කීටය හිටන් ඔක්කොම කනවා. ඒක එම කරොත් එම වැඩේ පාඩුයි. වැඩේ පාඩුයි කියන්නේ ඉතින් මේ ආය මේ ජීවන චක්‍රය හැදෙන්න ආව බිත්තර වලින් ආපහු එනකම්ම ඒ කීටයාගේ අවස්ථාව වෙන තියෙනවා. ඒගොල්ලෝ ලොකු වෙලා මේකට වැටෙනකොට තාක්ක තමයි හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙන්නේ අපිට. ආය එකෙක්වත් ඉතුරු කරන්නේ නැහැ. දැන් මේකේ ඉන්නවා. මේ අහුල කනවා ඔක්කොම. මේ සාමාන්‍ය මේ දාන මේ කුඩු එක සාමාන්‍ය අකල් දෙකක් විතර දාන්න, ඊට වඩා වැඩි දාන්න එපා. අතර හොයා ගන්න අමාරුයි. මේ අඩියටම යනවා. ඒකින්ද අර ප්‍රමාණයට දාලා මේව කරක තමයි හොඳම. ඉතින් ඔයාලට මේ ක්‍රමයෙන් ඔයාලට දැන් මේ වීඩියෝ එක බලපුවාම ලොකු අදහසක් ගන්න පුළුවන් වෙන්නේ නැති මේ BSF නැත්නම් බැක් සෝල්ජර් පයි මැස්සා යොදාගෙන මේ කුකුලන්ට අවශ්‍ය පොඩින් අවශ්‍යතාවය කොහොමද මේ හදන ක්‍රමය. එතකොට ඔයගොල්ලෝ දැකලා ඇති මේ BSF මේ බිත්තර කීටයාගේ බිත්තර ඔයගොල්ලන්ට මේ මිලදී ගන්න මේ තැන් තියෙනවා. ඒ වගේ තැනුත් තියෙනවා. ඒ වගේ තැන් වලිනුත් ගෙනල්ලා දාන්න පුළුවන්. හැබැයි ඉතින් ලොකුවට අවශ්‍ය වෙන්නේ නැහැ මේ වගේ මේ සාමාන්‍ය අඩි 5 ටැංකි දෙකක්. ඒ කියන්නේ දැන් මේක 10 5යිනේ. 10 5 වගේ ටැංකි දෙකක් වත්තක මැද්ද ගහලා මේ වගේ මේ එළවලු ගෙනල්ලා දාලා මේ ඇන්ගල් එක විදියට මේ විදියට හදලා මේ විදියට හදාගත්තත් එහෙම ඔයගොල්ලොන්ට මේ බිත්තර ගෙනල්ලා දාන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අර පැයකට සාමාන්‍යයෙන් සත්තු මේකට මේ 200ක් මේ ඇවිල්ලා බිත්තර දානවා. තවනේ දවසකට 200ක් සත්තු සාමාන්‍යයෙන් 500ක් 600ක් බිත්තර දානවා. මේ අර මකුළු දැල්ලා නවනම් කඩන්න ඕනේ. දැන් මේක අඩු වෙලා තිබ්බේ. දැන් මේ කීටය එන්න අඩු වෙනවා දැකපුවාම මේක අස් කරන්න ඕනේ. මේ මකුළු දැල් කඩලා මේ වගේ දානවා. මේක අනිවාර්යයෙන්ම මේ එළවලු මේ ටැංකිය සම්පූර්ණයෙන්ම ඔයගොල්ලෝ මේ හැදුවා කියලා මේ සාමාන්‍ය අඩි මේ 5-10 ටැංකියක් හැදුවා කියලා එකවර මේක මේ සම්පූර්ණයෙන්ම වැහෙන්න මේ එළවලු ගෙනලා දාන්නේ නැහැ. මේක කරන්න ඕනේ පියවරෙන් පියවර. ඒ කියන්නේ පොඩි ප්‍රමාණයක් තමයි සාමාන්‍යයෙන් මේ එක ටැංකියකට සාමාන්‍යයෙන් අර දැල් මල්ලකින් භාගයක් නැත්නම් දැල් මල්ලක් වගේ තමයි දවසකට ගෙනල්ලා දාන්න ඕනේ. එතකොට මේ දැල් මල්ල පහුදා උදේ වෙනකොට සම්පූර්ණයෙන්ම කාලා තියෙනවා නම් මේ එහෙම තමයි අලුතෙන් ආය මල්ලක් ගෙනල්ලා දාන්න ඕනේ. එහෙම තමයි මේක දාගෙන යන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේ එළවලු අලුත් වෙන්න ඕනේ. මේ වාග ජීවන චක්‍රය මේ වෙනා වගේම අපි මේකට එළවලු අලුතෙන් දාන්න ඕනේ. මොකද අලුත් කියන්නේ අර කුණු වීගෙන යන එළවලුනේ අපි දාන්නේ මේකට. කියන්නේ අලුත් කියන්නේ ඒකට කියන්නේ මේ සම්පූර්ණයෙන්ම කුණු 100% කුණු වෙච්ච එළවලු නෙමෙයි. සාමාන්‍යයෙන් මේ කුණු වෙන්න පටන් ගත්ත එළවලු තමයි මේකට ගෙනත් දාන්නේ. ඒකේ අලුත් කොටස් තියෙනවානේ. ඒ වගේ දේවල් වලට තමයි මේ මැස්සා එන්නේ. එතකොට මේ මැස්සා මේ නිතරම එන්න ඕන නම් මේක ඒකේ තියෙන එළවලු බත් ඒ දාන දේවල් අලුත් වෙන්න ඕනේ. නැත්තම් ඒගොල්ලෝ ජීවන චක්‍රය සාමාන්‍ය දවස් 2-3ක දැන් ඔයාලා දැම්මේ නැත්තම් සතියක් දෙකක් දැම්මේ නැත්තම් සාමාන්‍ය මේගොල්ලෝගේ අර බිත්තර දාන දවස් 3-4ක් අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ මැස්සෝ ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. නැත්තම් මැස්සෝ එන්නම නැති වෙන්නත් පුළුවන්. ඒකින්ද අනිවාර්යෙන් ඩේලි දාන්න ඕනේ. සාමාන්‍ය මේ වගේ ටැංකියක් මේ අස් කරන්න මේ ටැංකිය දෙකක් මම බෙදලා තියෙන. එක ටැංකියක් අස් කරොත් එහෙම අනිත් ටැංකිය දිගටම කන්ට්‍රිබියුට් වෙනවා. ඒකලා ආපහු මේ ටැංකිය උනාට පස්සේ පහුවදාට හරි තව සතියෙන් විතර හරි තව මාසෙකින් විතර හරි අනිත් ටැංකිය ආය අලුතෙන් අස් කරන්න පුළුවන්. මේ
ඉතින් අර දේ ටැංකි දෙයක් බදින්න එන්නේ ඒකට නැත්නම් සම්පූර්ණයෙන්ම එක ටැංකිය සම්පූර්ණ පිරුණාට පස්සේ සාමාන්‍ය මේක මාස 6 7ක් 8ක් විතර ගියාට පස්සේ මේක ටැංකිය මේගොල්ලෝ කාලා මේකේ තියෙන කොම්පෝස්ට් ගතිය මේ වැඩි වෙනවා. ඒ කියන්නේ මේකේ අර පස් ගතිය වගේ يعني මේ අර කාපු එළවලු නිකන් පස් බවට පත් වෙනවා. පස් කියන්නේ අර මේ මුත් නැති කළු පාට නිකන් රොණක් වගේ සෙට් වෙනවා. ඒක අයින් කරන්න ඕනේ සාමාන්‍යයෙන් මාස මේ වගේ ටැංකියක් බැලුවොත් මාස 8කට වගේ සැරයක් තමයි අස් කරන්න ඕනේ. බැරල් එක වගේ දෙනම් සාමාන්‍යයෙන් බැරල් එක සාමාන්‍යයෙන් මාස 3න් විතර පිරෙනවා. ඒක උර ඒක අයින් කරන්න ඕනේ. දැන් මේ වගේ මේ ටැංකි දෙකක් දාගත්තා නම් ඔයගොල්ලන්ට සෑහෙන කාලයක් එක දිගටම කරන්න යන්න පුළුවන්. ඒනොට මැස්සු ඒ වගේම මැස්සු ප්‍රමාණයත් වැඩි. මැස්සු ප්‍රමාණයත් වැඩි, කීටෝ ප්‍රමාණයත් වැඩි, ඔක්කොම වැඩි. අත මේ ඔයාලට මේ පස්සේ දවසක මම පෙන්නන වීඩියෝ එකකින් සම්පූර්ණයෙන්ම දවසක විතර මේ කොච්චර කීටෝ ප්‍රමාණයක් මේකට එකතු වෙනවද කියලා අපෝ මම වීඩියෝ එකක් දාන්නම්. ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මේකට කමෙන්ට් කරන්න. එතකොට මට දාන්න පුළුවන් අලුතෙන් වීඩියෝ එකක් කොහොමද ඒකට මේ පිළිතුරු වීඩියෝ එකක් විදියට කමෙන්ට් කරන්න. මේකේ ප්‍රශ්න තියෙනවා නම් කියන්න. මේකේ තියෙන අඩුපාඩු තියෙනවා නම් ඒත් කියන්න. මේ ඕගොල්ලන්ට දිගටම මේ පොල් එලි වලත් තම බිත්තර දානවා. මේ මැස්ස 3 දෙනෙක් විතර සෙට් වෙලා. ඒ වගේ ඉතින් මේක නවතින්න නැති වැඩක්. මේ මැස්සෝ ඉන්නකම් මේ ප්‍රයෝජනය ගන්න පුළුවන්. මැස්සෝ අවුරුදු බර ගානක ඉඳන් මේ ලංකාවට මේ අප්‍රිකානු ආසියානු කලාපයේ විතරයි මේ යුරෝප රටවල වල මේ කීටෝ සල්ලි දීලා තමයි ඒගොල්ලෝගේ මේ ෆාම් කරගෙන යන්නේ. මේ ඒගොල්ලෝගේ රටවල් වල මේ සමහර රටවල් වල මේ කීටෝ නැහැ හොයාගන්න. ඒගොල්ලෝ සල්ලි දීලා තමයි මේ කරන්නේ. මාළු ෆාම් වලටත් මේ කීටෝ යොදා ගන්නවා මේ ඩිහයිඩ්‍රේට් කරලා يعني මේ වේරලා මේ මැෂින් වලින් වේරලා මේක දානවා ඒගොල්ලෝගේ ෆාම් වල. ඉතින් ඕගොල්ලොන්ට තව දැනගන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඒතකොට මට පුළුවන් පිළිතුරු වීඩියෝ එකක් එන්න. එහෙනම් මේ වීඩියෝ එක ඕගොල්ලන්ට සෑහෙන්න වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මේ හැමදාම ඉතින් අලුත් වීඩියෝ එකකින් එන්න පුළුවන්. ඔයගොල්ලෝ ප්‍රශ්න අපිට ඉදිරිපත් කරන්න. ඒතකොට තව අලුත් වීඩියෝ එකකින් එන්න පුළුවන්. මේ මම දාන වීඩියෝ ගොඩක් කට්ටිය මේ ඔද මේ තේරුමක් තියෙන වීඩියෝ කියලා කමෙන්ට් කරලා තිබ්බා. thank you හැමෝටම. ඉතින් තවත් ඔයගොල්ලෝ මේ වගේ ෆාම් කරන කෙනෙක්ට මේ දේ දැනගන්න අවශ්‍ය නම් ඔයගොල්ලෝ යාළුවෙක් ඉන්නවනේ මේක ෂෙයා කරන්න. ඒගොල්ලොන්වත් දැනගන්න. ඉතින් එහෙනම් අපි ගිහිල්ලා එන්නම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් සුබ දවසක්.